674 පෙරබැඳිය තුලානේ ගොවි මහත්තයෙකු අපේ මේ හෙලිස් එකේ මහත්තුරු අලුත් බීජ වර්ගයක් හඳුන්වා දෙන්න කියලා මට කතා කරා බිංග එකක් හිටවමු කියලා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඊතර කලින් පළ ගන්නවා. ලෙඩ රෝගත් අඩුයි. ඒ වගේම පළදාවත් වැඩි. මේ බරිනුත් වැඩි. මේ මස් ගතියත් වැඩි. එතකොට මදේ අඩුයි. කෙටි කාලෙකින් හදන්නත් පුළුවන්. වර්ධනෙත් වැඩි. දෙකම හැදුවා. ඔව්. මේක අරකට වැඩි පොඩක් සාර්ථකයි. සාර්ථකයි. මේක ඉතියක් ගත්තාම සාමාන්‍යයෙන් ඉතියක් මේ අස්සන්න නෑ. ඔව්. එන්න පුළුවන්. මේක ගත්තාම වෛරස් එක වෙනම කියමු. මේක වැඩි පළදාවෙන් වැඩි. දැන් අපි ගත්තාම වැස්සට කොහොමද මේකේ වැස්සටත් වරුත් දින එක වැඩි. කාලය අඩු වෙනද අපිට ලේසි. එතකොට අර හැදීම තියනවාද මේක කොහොමද මේ අපි ගත්තාම මේ ප්‍රසිද්ධ එකක් තියනවානේ සමාගමේ ජීංග තමයි ජීංග වල වැඩි ඉතින් වර්ණුත් වැඩි විශාල මුත් වැඩි. ඔව්. ඉතින් මේ ගොවි මහත්තුරු දැක්කද අනිත් මේ පළාතින් මේකත් වෙනවා. ඔව්. එයාලා මොකද කියන්නේ? එයාලා හදන්න කැමති වෙන්නේ නේද? ඒක දැකපුවා. ඉතින් ඇත්තට අපිටත් තේරෙනවා මේක හොඳ අස්සන්නක් තියෙනවා. ඉතින් හැදෙත් ඇත්තටම හොඳයි. මේ මට හිතෙනවා මේක වෛරස් ප්‍රමාණය අඩුයි ඉදිරියට අඩුයි වගේ. නේද අඩුයි. ඉතින් මේ මාකට් එකේ කොහොමද මේක ඔයා හිතන විදිහට? මාකට් එකේ දැන් මාකට් අයියා කෙනෙක් හිටුවා. ඔව්. එයාගේ තිබ්බයි මාකට් එකේ ඉල්ලුමක් තියෙනවා නේ. ඒ කියන්නේ ලංකාවේ ගොවි මහත්තුරුන්ට